Hello guys, welcome to my YouTube channel. අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ fashion model කෙනෙක් වෙනවා. ඔයාලා follow කරන්න ඕන steps number 3. Build a fashion portfolio. හරි. එහෙනම් අපි බලමු model කෙනෙක් වෙනවා ඇයි අපිට professional fashion portfolio එකක් වැදගත් වෙන්නේ කියලා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. Fashion agencies impress කරන්න පුළුවන් හොඳම විදිය තමයි ඔයාගේ professional portfolio එක. ඉතින් agencies වගේම clients ලා ඔයාගේ හැකියාව දකින්නේ ඔයාගේ තියෙන professional portfolio එක හරහා. ඉතින් ඒක ලස්සනටම තියෙන්න ඕනේ professional විදියට. ඉතින් ඒකයි මම කියන්නේ මේක ඒ හා සම්බන්ධව ඉන්න expert photographer කෙනෙක්ගෙන් කරගන්නව වෙනවා. හොඳට creative විදියට තියෙන portfolio එකක් මගින් agencies impress කරනවා වගේම ඔයාලට quality jobs වලට select වීමේ හැකියාවද වැඩි. තවත් දෙයක් තමයි අපි මේ ඉන්නේ තරඟකාරී විලාසිතා ලෝකෙක. ඉතින් දවසින් දවස අලුත් models industry එකට බිහි වෙනවා. ඉතින් ඒක අපිට කවදාවත් නවත්තන්න බෑ. Agencies නිතරම try කරන්නේ young looking, good looking fashion models ලා ඔවුන්ගේ industry එකට එකතු කරගන්න. මොකද ඒක ඔවුන්ගේ ආයතනයේ නම ඉදිරියට ගෙන යන්න ගොඩක් උදව් වෙනවා. ඉතින් agencies වගේම clients ලා නිතරම try කරන්නේ උපරිම දක්ෂ ඔවුන්ගේ quality වැඩවලට යොදවා ගන්න. ඉතින් ඒකයි මම කියන්නේ ඔයාගේ fashion portfolio එක ඒ හා සම්බන්ධ වෙන expert photographer කෙනෙක් කරා කරගන්නම වෙනවා. creative විදියට high quality pictures වලින් ඔයාගේ හොඳට skills පේන විදියට. එතකොට ඔයාලට පුළුවන් casting directors ලා, industry professionals ලා, agencies වගේම clients ලාට කවදාවත් අමතක නොවන විදියට impress කරන්න. ඉතින් ඔවුන්ට කාලයක් යනකම් ඔයාලව අමතක නම් වෙන්නේ නැති වෙයි. ඉතින් professional portfolio එකක් කරා ඔයාට overall තියෙන හැකියාව පෙන්වන්න පුළුවන්. ඔයාගේ look එක වගේම ඔයා style කරන විදිය විවිධාකාරයෙන් පෙන්වන්න පුළුවන්. ඉතින් තවත් වැදගත් දෙයක් තමයි අපේ portfolio එක හරහා ඔයාට ඕනම category එකක වැඩ කරන්න පුළුවන් කියලා පෙන්වන්න පුළුවන්. commercial modeling වෙන්න පුළුවන්, runway වෙන්න පුළුවන්, editorial වෙන්න පුළුවන්, swimwear වෙන්න පුළුවන්. ඉතින් ඔය හැම category එකකම වැඩ කරන්න පුළුවන් කියන්නේ ඔයාලට මුදල් ඉපයීමේ හැකියාව වැඩි. එහෙනම් ඔයාලට expert photographer කෙනෙක් කරා මේක කරගන්නව වෙනවා. අනික තමයි casting වලට audition යද්දී ඔයාට පුළුවන් ඔයාගේ portfolio එක ඔවුන්ට දීලා එන්න photographers ලාට වගේම clients ලාට ඔයාව ඉක්මනට මතක් මේ කවුද කියලා. ඒ වගේම ඔවුන්ට ඔයාලව ඕන වෙලාවක contact කරගැනීමේ හැකියාවද තියෙනවා. හරි, මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ international fashion portfolio එක මොන වගේ pictures ඇතුල් වෙන්න ඕනේ කියලා. ඉතින් portfolio එක ඇතුළත් වේ pictures වල මේ වගේ shots තමයි තියෙන්න ඕනේ. headshot, full length, commercial, high fashion. එතකොට beauty shot එකක්, natural looks, different outfit වලින් ඒ වගේම black and white shot එකක්. පළවෙනි එක තමයි head shot එකක් තියෙන්න ඕනේ. clear close up images තියෙන්න ඕනේ. ඔයාගේ හොඳට facial features පේන විදිහට. ඉතින් මේ වගේ pictures ගොඩක් වෙලාට casting submissions වලට තමයි use කරන්නේ. full length shot එකක් තියෙන්න ඕනේ. ඔයාගේ සම්පූර්ණ body එක පේන විදිහට. ඒකෙන් පෙන්වන්නේ ඔයාගේ overall physique එකයි posture එකයි. commercial shot එකක් තියෙන්න ඕන. ඔයා commercial modeling වලට ගැලපෙනවද කියලා පෙන්වන්න. ඉතින් මේ pictures වල ඇතුළත් වෙන්න ඕන lifestyle, product, promotional modeling. high fashion shot. ඉතින් අපි මේකෙන් පෙන්වන්නේ ඔයා high fashion වලට ගැලපෙනවද කියලා. ඉතින් ඒක creative විදියට තියෙන්න ඕනේ. swimwear shot. මේකෙන් පෙන්වන්නේ ඔයා swimwear modeling වලට ගැලපෙනවද කියලා. ඒ pictures වලින් ඔයාගේ body එකේ තියෙන confidence වගේම fitness තමයි පෙන්වන්නේ. beauty shot. ඉතින් මේවා close up images වෙන්න ඕනේ. මේ pictures වල makeup, hair, beauty මේ තුන ඇතුළත් කරලා තමයි මේ pictures ගන්න ඕනේ. ඉතින් මේකෙන් බලන්නේ beauty සහ cosmetic වැඩවලට ඔයා කොච්චර දුරට model කෙනෙක් විදිහට සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා. natural looks. ඉතින් ඔයාගේ pictures ගන්න ඕනේ makeup අඩුවෙන්ම ඒ වගේම natural lightings use කරලා. ඉතින් මේ pictures වලින් පෙන්නන්නේ ඔයා naturally කොච්චර ලස්සනයිද කියලා. different outfits. ඉතින් ඔයාට පුළුවන් නම් මේ pictures ගන්න different outfits වලින් එක එක විදිහට styles කරලා ඉතින් ඒකෙන් පෙන්නන්නේ ඔයා fashion model කෙනෙක් විදිහට adapt වෙන්න පුළුවන් හැකියාව. black and white. ඉතින් ඔයාලටත් පුළුවන් නම් classic black and white pictures ටිකක් ඔයාගේ portfolio එකට ඇතුළත් කරන්න.
ඒකෙන් හොඳ ආටිස්ටික් ටච් එකක් තමයි පෝර්ට්ෆෝලියෝ එකට දෙන්නේ. ඉතින් මම එක්ස්ප්ලেইন කරපු විදිහට ප්‍රොෆෙෂනල් ෆැෂන් පෝර්ට්ෆෝලියෝ එකක් ඒහා සම්බන්ධ වෙන්න එක්ස්පර්ට් ෆොටෝග්‍රැෆර් කෙනෙක් හරහා ක්‍රියේටිව් විදිහට හයි ක්වොලිටි ඉමේජස් වලින් ඔයාගේ ස්කිල්ස් හොඳටම පේන විදිහට හදාගන්න පුළුවන් නම් ඔයාටත් ලෝකේ ඕනම ෆැෂන් ඒජන්සි එකට ඩිරෙක්ට් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලව ෆැෂන් ඒජන්සිස් වලින් සිලෙක්ට් වීමේ හැකියාවද වැඩි. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.